න්‍යෂ්ටික බෝම්බයක් කොච්චර භයානකද? න්‍යෂ්ටික බෝම්බයක භයානකකම ගැන සරලව. සාමාන්‍ය බෝම්බයක් කියන්නේ සෙල්ලම් බඩුවක් වගේ දෙයක් න්‍යෂ්ටික බෝම්බයක් එක බලද්දී. මේක එකපාරක් පිපිරුණොත් මුළු නගරයක්ම අළු වෙලා යන්න ගත වෙන්නේ තප්පර කිහිපයයි. මුලින්ම එන්නේ සඳ කරන මහා ආලෝකයක්. ඊට පස්සේ එන රස්නය හිරුගේ මතු පිට වගේ 10 ගුණයකින් වැඩි. ඒ රස්නයට මිනිස්සෙක්ව තප්පරයකින් වාෂ්ප වෙලා යන්න පුරුවා. ඊළඟට එන්නේ මහා හුළඟක්. ශබ්දයේ වේගයට වඩා වේගයෙන් එන මේ හුළඟට කිලෝමීටර් රානක් දුර ගේම ඕනෑම ශක්තිමත් ගොඩනැගිල්ලක් කුඩු කරලා දාන්න පුරුවා. හැබැයි වැඩියෙන්ම භයානක දේ වෙන්නේ පිපිරුමට පස්සේ. ඒ තමයි විකිරණ, රේඩියේෂන්. මේ කෑස් වලට පේන්නේ නැහැ. ඒත් මේවා අපේ ඇඟ ඇතුළට ගිහින් සෛල විනාශ කරනවා. අවුරුදු ගාණක් යනකල් ලෙඩ රෝග හැදෙන්නේ මේක හේතුවක්. හිතන්නකෝ මේ වගේ බෝම්බ ගොඩක් එකපාර පිපිරුණොත් අහස කළු වෙලා හිරු එළිය වැටෙන්නේ නැතිව න්‍යෂ්ටික ශීත සමයක් යනවා. එතකොට මුළු ලෝකෙටම කැම නැති වෙනවා. ඉතින් න්‍යෂ්ටික බෝම්බයක් කියන්නේ ආයුධයක් විතරක් නෙවෙයි. ඒක මුළු මනුෂ්‍ය වර්ගයාගේම අවසානය වෙන්න පුරුවා. මේ වගේ වැදගත් දේවල් තවත් දැනගන්න අපිව ෆලෝ කරන්න.